ඔබම සුබ දවසක් කිව්වා ඔයාලා හැමෝටම. ඉතින් මං ආසාවෙන් හිටපු එයාලත් ආසාවෙන් හිටපු ලස්සන දවස ඔන්න උදා වුණා. ඉතින් ඒ දවස ගෙවුනේ කොහොමද කියලා බලමුද? පාන්දර 4ට විතර අපි ලෑස්ති වෙලා ඉඳියට අපිට එහෙට යන්න ඕනේ නම් 7ට විතර. ඉතින් ඒ විදිහට යන්න වෙන්න එකම හේතුව තමා වෑන් එකේ එක්කෙනා පරක් වෙලා ආපු නිසා. එයාට නිින්ද ගිහිල්ලා. ඉතින් අපි කොහොම හරි කමක් නෑ 10ට විතර අපි එහෙට ගියා. ගොඩාක් ලස්සනයි ඒ පළාත. ඉතින් මීදුම තියෙනවා, සුළං තියෙනවා. ඊට පස්සේ ඉතින් ලස්සන තැනකට අපි ඉතින් ගියා. ඉතින් ඒ කඩේත් අපි එනකම්ම තමයි බලාගෙන ඉඳියේ. ඉතින් ආදරණීයව පිළිගත්තා. ටික වෙලාවක් ගියාට පස්සේ තේමීසට ආරාධනා කළා. ඉතින් අපි හැමෝටම ඉතින් අපි ගාවට ඉතින් ගොඩාක් ආස කරන දෙයක් තමයි කරේ ෆොටෝ ගහන එක, වීඩියෝ කරන එක. ඉතින් ඒ තැනට සුදුසුම තැනට තමයි අපි ගියේ ගන්න. ඉතින් අයලගෙට පල්ලෙන් තමයි මේකම තියෙන්නේ. හරිම ලස්සනයි, නිස්කාන්තයි. ඇත්තමයි ගොඩාක් වෙලා හරි ඉන්න හිතෙනවා. ඒ වතුර හරිම සීතලයි. බලන්නකෝ ඒ වතුර වල පිරිසිදුකම කියන්නේ කිසිම නෑ. මෙහි වගේ අපේ පැතිවල නම් ඇත්තටම ගඟක් කිව්වහම ඒ ගඟේ අයිනක හරි බීපු මිනිස්සු දාලා යන බෝතල්, කුණු රොඩු ඒ හැමදේම දාලා යනවා. මෙහි ඒ වගේ නෑ. මොකද මෙහි මිනිස්සු එච්චර යන්නේ නෑ මේ පළාතට. ඒ කියන්නේ මිනිස්සු එච්චර ඒ ගඟේ ගැවසෙන්නේ නැතුව ඇති. අනේ මන්දා කොහොම හරි කමන්නේ. ඒ ගඟේ එච්චර කියන්නේ කොහොමත් අපිරිසිදු නැහැ. හරිම ලස්සනයි. වතුර හරිම පැහැදිලි. බලන්නක පොඩ්ඩ ඉන්න විදිහ සීතලයි. අනේ මන්ද කොහොම ඉන්නවද කියලා. ඊට පස්සේ ওই ගඟෙන් ගන්නත් බැරුව ගියා. අඬ තමයි ගෙදරට එක්කගෙන ගියේ. ඔතන කොහොම හරි පැයක් දෙකක් ඊට වැඩිය ගොඩක් වෙලා ඉඳලා ඉවර වෙලා අපි ගෙදරට ගියා. ගියාට පස්සේ ඉතින් අපිට දවල් කෑමට ආරාධනා කළා. අපිත් ඒගොල්ලන්ට ස්තුති කරලා ඉතින් ආදරණීය තාවකාලික සමුගැනීමක් දීලා ඉතින් අපි එහෙම් පිටත් වුණා. හවස 4ට විතර. ඉතින් එද්දි මාත් එක්ක සනුව ආවේ මගේ ඩොක්කුවේ නිදාගෙන. ඉතින් එද්දි කොහොමත් පොය නිසා හෙට පොය නිසා සැරසිලි හැම කරලා තිබුණා. ඉතින් බබා එන ගමන් හැමදේම බල සතුටින් ඉඳියා. ඒ වගේම අපේ බාප්පලා එහෙම රත්නපුරෙන් බැහැලා යාලා ගෙදර ගියා. ඉතින් අපි හැම එන ගමන් ඉතින් අපේ දන්සල් එකක් හම්බුණා පොයට කලින් දවසේ. ඉතින් ඒ විදිහට ඒකත් අරගෙන එද්දි හොඳටම නිින්ද ගිහින් ඉඳියේ. ටික වෙලාවක් ගියාට පස්සේ සනු ඇහැරුණාට පස්සේ ඉතින් එයා වටපිටාවේ තිබුණ ලස්සන දේවල් බලවල තමයි ඉතින් අපිත් ආවේ. එයා විතර නෙමෙයි අපිත් බැලුවා. ඉතින් මේ වීඩියෝ එක මතකයන් ගොඩක් එකතු වෙන එකක්. ඉතින් ඇත්තටම ගොඩක් ආස කරන දවසක්. ඉතින් අදට ගිහින් එන්නම්. බයි.